වගේම සාමාන්‍ය සිලබස් එකේ 60කට වැඩි ප්‍රමාණයක් දන්නවා කියන්නේ ඔයාට ඒක උරුමයක් තියෙනවා. දැන් වෙනකොට නේද? ඒ තුනක් ගත්තට ඉංජිනේරින් යන්න බැරි තත්ත්වයකුත් උදා වෙලා තියෙනවා. මෙදා ගන්න ඉංග්‍රීසි මීඩියම් පේපර්ස් උත් ඔයගලන්ට ගන්න පුළුවන්. දැනුම නැතුව කොහොමත් විභාගයක සාර්ථක වෙන්න බෑ. නමුත් දැනුම තීච්ච පමණින්ම සමහරවිට ඔයාට අපේක්ෂා කරන ප්‍රතිඵලයට යන්න බැරි වෙන්න පුළුවන්. මේ පැය 6 perform කරන විදිහත් එක්කනේ සියල්ල නදාපවතින්නේ. ඒ වගේම ප්‍රශ්න ලියන ඕඩේ එක අපි කොහොමද හදාගන්නේ? කොහොමද මේ පේපර් එකේ ටයිම් මැනේජ් කරන්නේ? පේපර් ඕගොල්ලෝ දකින්න ඇති පහුගිය අවුරුදු කීපය තුල නේද? අතිශය නිර්මාණශීලී වුණා. සම්පූර්ණයෙන්ම ලකුණු දෙන විදිහත් එක්ක විවරණය කරනවා. ඉරව දාලා නේද? නියම් බොරුවට ගණන් ටිකක් පාඩම් කරලා අන්තිම වෙලාවේදී මේකම ගානක් આવත් අපි මේ විදිහට කරනවා එන්නේ වගේ එහෙම ට්‍රැක් එකක් ගිහලා ඔයාට කරන්න පුළුවන් පේපර් දැන් එන්නේ නැහැ. හොඳයි. එතකොට 2026 level exam එකට තව හරියට මාස 3ක් වගේ කාලයක් තියෙනවා. එතකොට මම දැන් ඔයගලන්ට මේ වීඩියෝ එක දාන අවස්ථාවේ, ඒ කියන්නේ මේ මැයි මාසයේ මුල අපි මේ වීඩියෝ එක දාන්නේ. ඒ කියන්නේ දැන් මැයි ජූනි ජූලි. ඒ කියන්නේ දැන්ට ෂෙඩියුල් කරලා තියෙන විදිහට තව මාස 3කින්, ඒ කියන්නේ අගෝස්තු මාසයේ විභාගයේ පැවැත්වීමට නියමිතයි. එතකොට අපි මේ අවුරුද්දේ, ඒ කියන්නේ 2026 level exam එක වෙනින් අපේ ප්‍රෝග්‍රෑම් එක බැලුවොත් එහෙම විශේෂයෙන් ඔන්ලයින් ගියපු අපි දෙසැම්බර් මාසයේ ඔන්ලයින් සහ ෆිසිකල් රිවිෂන් පන්ති ආරම්භ කළා. ෆිසිකලි පන්ති පැවැත්වුණේ හොරණ සහ නොගේගොඩ නගර ආශ්‍රිතව. ඒ වගේම ඔන්ලයින් පන්ති දෙකකුත් එහා සමගාමීව පටන් ගත්තා. ඊට පස්සේ අපි ගිය මාසේ, ඒ කියන්නේ මේ අප්‍රේල් මාසයේ දැන් මාර්තු 31 ප්‍රතිඵල ආවනේ. ඒ ප්‍රතිඵල එනවත් එක්කම අපි පටන් ගත්තා අපේ රැපිඩ් රිවිෂන් එක. ඒ කියන්නේ ඒක මේන් රිවිෂන් එකත් එක්ක බද්ධ වෙලා යන වැඩ පිළිවෙලක්. මම ඒක ගැන ගිය මාසෙදී ඕගලන්ට මතක් කරද්දී තව දෙයක් කිව්වා. ඒවෙන් ආවරණය කරන්න බැරි. ඒ කියන්නේ ඒවට අදාළ නොවන ළමයි කොට්ටාසයකුත් ඉන්නවා. ඒගොල්ලෝ වෙනින් අපි මේ මාසේ පටන් ගන්නවා කියලා ගෙසින් පේපර් බෑක්. එතකොට මේ වගේ කාලයක හැම අවුරුද්දෙම 2024 2025 2024 මගේ පළවෙනි ඔන්ලයින් රිවිෂන් එක ඒහා සමගාමීවත් අපි ගෙසින් පේපර් බෑක් තමයි ඒ වෙලාවේ තමයි ගෙසින් පේපර් බෑක් කියන දේ ඇත්තටම ආරම්භ කළේ. හරි මම ඉස්සරහට හේතුත් එක කියන්නම්. ඊට පස්සේ අපි 2025 වෙනුනොත් ඒක ටිකක් වැඩි දියුණු කරලා ගෙසින් පේපර් එකක් දුන්නා. දැන් මේ තුන්වෙනි වතාව තුන්වෙනි අවුරුද්ද මේ අවුරුද්දෙත් අපි දැන් මේ අවස්ථාවේදී, ඒ කියන්නේ මම මේ වීඩියෝ එක දානවා කියන්නේ මෙතනදී අපේ process එක ආරම්භ කරනවා. අපි එතකොට 2026 සඳහා වන මේ ගෙසින් පේපර් එකක් කියන දේ තමයි ඔයගලන්ට මේකෙදි පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඊට අමතරව අපි දෙසැම්බර් මාසෙ ඉඳලා රිවිෂන් එකත් එක්ක සමගාමීව පේපර් ක්ලාස් පටන් ගත්තා. ඒක එතකොට ඊළඟ අදියරටත් අපි මේ මාසේ පටන් ගන්නවා. ඒ කියන්නේ ෆයිනල් පේපර්ස්. එතකොට මෙතන ළමයි අදහස් දෙකක් තියෙන්නේ. ගෙසින් පේපර් එකක් කියන එකේ අරමුණ සහ ෆයිනල් පේපර්ස් කියන්නේ අපි මේ ආපු පේපර් ක්ලාස් එක වැඩි දියුණු කිරීමක් එතනදි සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ ඒකම ඉස්සරහට කන්ටිනියු වෙන එක ඊළඟ චැප්ටර් එක තමයි මේ මාසේ පටන් ගන්නෙ. ගෙසින් පේපර් එක කියන්නේ වෙනස් හදාසක්, වෙනස් අභිමතාර්ථයන් එක්ක ආරම්භ කරපු දෙයක්. අපි බලමු මේකේ දැන් මේකේ අරමුණු වෙන්නේ මොකද්ද සහ මේකේ තියෙන අභිමතාර්ථ මොනවද, මේක කොහොමද ඉස්සරහට process එක ගලාගෙන යන්නේ කියලා. ඒකට ඕගලන්ට මේ වීඩියෝ එක සජෙස්ට් වුණා කියන්නෙම හරිද? ඕගොල්ලෝ සාමාන්‍යයෙන් මේ අපේ YouTube channel එකේ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සඳහා වන විවරණ. ඒ කියන්නේ දැන් 2019 ඉඳලා ගත්තොත් එහෙම සියලුම කෙටි ප්‍රශ්න දාලා තියෙනවා. ඊට පස්සේ 2011 ඉඳන් සමහර පාඩම් වල කෙටි ප්‍රශ්න තියෙනවා. ඔය මේ 12 වසරේ පාඩම් වලට විශේෂයෙන්ම. ඊට පස්සේ සුපර් පෝ එක වෙනම 2022 කට කලින් රචනා ප්‍රශ්න ආවරණය කරන්න දාව ප්‍රෝග්‍රෑම් එකක්. ඊට පස්සේ 2022 ඉඳලා සම්පූර්ණ ප්‍රශ්න පත්‍ර විවරණය. දැන් මේ 2025 එකත් මේ දවස්වල අප්ලෝඩ් කරමින් යන්නේ. ඒතකොට ඒ වගේ ප්‍රෝග්‍රෑම් ඔස්සේ විෂය දැනුම හදාගනිමින් ඕගොල්ලන්ගේ තියෙන අඩුපාඩු හදාගෙන එහෙම ඉස්සරහට යන කොටාසයක් තමයි ඕගොල්ලෝ. හරි. එතකොට මේකෙදි ඉන්නවා මම මෙන්න මේ කියන කැටගරි වලට අයිති වෙන ළමයි මොනවද? සමහරලාට ඔයා 2026 පළවෙනි වර විභාගෙට මුහුණ දෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ පහුගිය කාලේ සෑහෙන ඕගොල්ලෝ මහන්සි වෙන දැනුම හදන්න. හරි. ඒ කියන්නේ විෂය දැනුම කියන දේ. ඒතර ඕගොල්ලෝ මේ වෙනකොට ඒකෙන් සාමාන්‍යයෙන් ඔයාට මේ සැටිස් වෙන්න පුළුවන් මට්ටමක, ඒ කියන්නේ සාමාන්‍ය සිලබස් එකේ 60%කට වඩා වැඩි. අපි නිකන් තම් රූල් එකක් විදිහට කියනවා නම් එහෙම සාමාන්‍ය සිලබස් එකේ 60%කට වැඩි ප්‍රමාණයක් දන්නවා කියන්නේ ඔයාට ඒක උරුමයක් තියෙනවා. ඔය හරියට ට්‍රේන් වුණොත් එහෙම ඕනෙම සබ්ජෙක්ට් එක නේද එහෙකට යා ගන්න හැකියාව තියෙනවා. ඒක තමයි සාමාන්‍ය නීතිය. ඒ වගේම තව කොටාසයක් ඉන්නවා. හරිද? ගිය පාර විභාගයට මුහුණ දීලා 2025 ඒකෙදි මැත්ස් වලට හොඳ රිසල්ට් එකක් අරගෙන තිනවා. ඒ කියන්නේ විෂය දැනුමේ ලොකු ප්‍රශ්නයක් නැහැ. මේ වෙනකොට ඒ වැඩ හවරයි. හරි. නමුත් අනිත් විෂයන් දෙකේ වෙච්ච යම්කිසි අඩුපාඩුවක් නිසා ඔයාට නැවත වරක් නේද? ඔයා 2026 විභාගය ලියන්න තීරණය කරලා තියෙනවා. ඒත් එක්ක ඔයාට අවශ්‍ය වෙන්නේ අර යටගිය දැනුම. ඒ කියන්නේ ඔයා තියරි ඉගෙනගෙන තිබුණාට ඒක පාවිච්චියක් නැත්නම් නේද අනිවාර්යෙන් නිසකෙම යට යනවානේ. මොකද ඔයාට අර මූලික දේවල් පුළුවන් වගේ පෙවුනට අංග සම්පූර්ණ ওই දැනුම තියනවාද? එන ඕනෙම් පේපර් එකකට මුහුණ දීමේ තරම් ප්‍රතිශක්තියක් තියනවාද කියලා ප්‍රශ්නයක් තියෙන කොටාසයක් ඉන්නවා. සහ ඒගොල්ලන්ට සම්පූර්ණයෙන්ම අර උපරිම දැනුම පීක් එකට ගේන්න ඕනේ. හැම කොටාසයකටම අවශ්‍ය වෙන්නේ විභාගයේ වෙනුවෙන්. මොකද දැනුම කියන දේ ළමයි එක කාරණාවක් විභාගයේ වෙනුවෙන්. දැනුම තීච්ච පළියටම නේද ඔයගොල්ලෝ දන්නවා විභාගය සමහරලාට එහෙම සාර්ථක වීමේ හැකියාවක්
නැති වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ දැනුම තියෙනවා. දැනුම නැතුව කොහොමත් විභාගයක සාර්ථක වෙන්න බෑ. නමුත් දැනුම තීච්ච පමණින්ම සමහරවිට ඔයාට අපේක්ෂා කරන ප්‍රතිඵලයට යන්න බැරි වෙන්න පුළුවන්. හරි? මොකද විභාගය කියන එක වෙනුවෙන් වෙන කාරණා ටිකක් බලපාන. හරි මොනවද? දැන් ඔයා සාමාන්‍යයෙන් මේ දැනුම කියන කාරණාවෙන් උපරිම මට්ටමකින් දියත් නමුත් අර විභාග වෙලාවේ කියන්නේ අපි කම්බයින් මැත්ස් ගත්තොත් ඒ පැය 6 perform කරන විදිහත් එක්කනේ සියල්ල නදාපවතින්නේ. ඒතර ඔයාට කොච්චර හැකියාවක් තියනවද දේවල් දරා ගන්න. සමහරවිට ඔයා ගන්න පළවෙනි ප්‍රශ්නේම ටිකක් නේද සංකීර්ණ ප්‍රශ්නයක් වෙලා ඒක ව්‍යාකූල තත්ත්වයක් වුණොත් ඔයාට ඒක දරා ගන්න පුළුවන්ද? ඒ වගේම ප්‍රශ්න ලියන ඕඩර් එක අපි කොහොමද හදාගන්නේ? කොහොමද මේ පේපර් එකේ ටයිම් මැනේජ් කරන්නේ? පැය 3ක් කාලයක් තුල. මොකද ළමයෙකුට සාමාන්‍යයෙන් පැය 6 කම්බයින් මැත්ස් සම්පූර්ණ පේපර් එකට පැය 10ක් දුන්නොත් ගොඩක් ළමයි ඉන්නවා 100% මට්ටමට ලියන්න පුළුවන්. ඒ කියන්නේ 100ට ආසන්නව ලකුණු ගන්න පුළුවන් ළමයි ඉන්නවා. නමුත් විභාගයේ සමහර වෙලාවට ඒගොල්ලන්ට ඒකකට හොඳ පොලිෂ් වෙච්ච ඒ කියන්නේ යාගේ දැනුමට සරලන ප්‍රතිඵලයකට යන්න වෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට බී අකුරු වලින් නවතින එහෙම ළමයි කොට්ටාසයක් ඉන්නවා. හැම වෙලාවෙම නේද? සාමාන්‍ය විභාගයක් ලියද්දී අපිට පශ්චාත්තාවපයක් තියෙනවා. ඒක සාමාන්‍ය ස්වභාවයක්. නමුත් අර වගේ සිටුේෂන් එකකට යනවා කියලා කියන්නේ ඒක සෑහෙන නේද? ඒක මේ සෑහෙන ඒ කියන්නේ මේ විශ්වාස කළ නොහැකි මට්ටමක් වෙනවා ඔයගලන්ට විභාගයේදී. නමුත් මේ වගේ දේවල් වෙනවා. ඒකත් ඒක විභාගයකදී වෙන සාමාන්‍ය දෙයක්. ඒ හින්දා ඒකට අපි සූදානම් පිටින් ඉන්න ඕනේ. ඉතින් මේ කාරණාවත් එක්ක ගත්තාම ඔයගලන්ට තේරෙනවා ඇති. මේ කියන කොටස් වලට අයිති වෙන ළමයින්ට අපේ රැපිඩ් රිවිෂන් එකටවත් එහෙම නැත්නම් අපේ ඔන්ලයින් රිවිෂන් පන්ති වලටවත් සහභාගී වෙලා කිසිම මේ ඒ කියන්නේ එකකින් ගන්න දෙයක් නැහැ. මොකද යා මේ වෙනකොට විෂය දැනුම කියන කාරණාවෙන් සාමාන්‍ය හොඳ මට්ටමක ඉන්නවා. ඒකට ඒ වගේ ළමයෙකුට අවශ්‍ය වෙන්නේ විභාගයේ වෙනුවෙන්ම නේද? දැන් මේ ඔයගොල්ලෝ දන්නවා මේ 2026 විතර වෙනකොට විභාග කියන එක වෙනම ලෙවල් එකකට ඇවිල්ලා තියෙනවානේ. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් එහෙම දැන් මම ඒ ලෙවල් ලියන්නේ 2012. 2012 වගේ ගත්තොත් ළමයි ඒ තුනක් ගන්නවා කියන්නේ අනිවාර්යෙන් මොරටු ඉන්ජිනේරුනේ. ඒ වගේ සෙට් එකක්. නමුත් දැන් වෙනකොට නේද? ඒ තුනක් ගත්තට ඉන්ජිනේරු යන්න බැරි තත්ත්වයකුත් උදා වෙලා තියෙනවා. ඒ නිසා මේ තරංකාරීත්වය වැඩි වීමත් එක්ක පේපර් ඕගොල්ලෝ දකින්න ඇති පහුගිය අවුරුදු කීපය තුල නේද? අතිශය නිර්මාණශීලී වුණා. එතකොට ඒ වාට හොඳ ඒ කියන්නේ මේ විෂය දැනුමක් තිබුණාට ඒ විෂය දැනුම විභාගය වෙනුවෙන් ඇප්ලයි කරන්න පුළුවන්ද කියන කාරණාව මත සෑහෙන දෙයක් තීරණය වෙනවා. එතකොට ඉස්සරහට අපිට බලාපොරොත්තු වෙන්න බෑ සාමාන්‍යයෙන් අර නිකන් අපි කියන්නේ අපේ වචනින් කියනවා නිකන් ගිරව දාලා නේද? නිකන් බොරුවට ගණන් ටිකක් පාඩම් කරලා අන්තිම වෙලාවේදී මේකම ගානක් આવත් අපි මේ විදිහට කරනවා එන්නේ වගේ එහෙම ට්‍රැක් එකක් ගිහලා ඔයාලට කරන්න පුළුවන් පේපර් දැන් එන්නේ නැහැ. හරි? ඒකත් එක්ක ඔයාලට අවශ්‍ය වෙනවා නේද විභාගය වෙනුවෙන්ම සකස් කරපු පුළුවන් තරම් වැඩි පේපර් ගණනකට මුහුණ දෙන්න. මොකද ඔයගොල්ලෝ දැන් මේ වෙනකොට YouTube channel එකත් එක්ක සම්බන්ධ වෙලා මම හැම වෙලාවෙම කියනවා වගේ පාස් පේපර් කියන්නේ අංක 1. ඒතර ඔයා ඒව ඔස්සේ දැනුම හදාගෙන තියෙන්නේ. ඒතර ඔයාලට පාස් පේපර් එකක් කළා කියලා අර කියන දේවල්, ඒ කියන්නේ අර කියන ස්කිල් එක හැදෙන්නේ නැහැ. ඔයගේ දැනුම කියන කාරණාව හදාගන්න ඒක අනිවාර්යෙන් අවශ්‍යයි. මොනවද හැදෙන්නේ නැති කාරණා? ඕගොල්ලෝ ගණන් කොහොමද තෝරගන්නේ? ඔයාට මිස් වෙන දේවල් මොනවද? ඒව නම් ඔයා දැන් සමහරලාට මේ පාස් පේපර් වලින් සමහර දේවල් අල්ලගෙන ඇති. මිස් වෙන තර්ක මොනවද? ඊට පස්සේ ලකුණු ගලා යාම කොහොමද? ඒ වගේ දේවල්. නමුත් අර ගණන් කොහොමද කළමනාකරණය ගන්න? Tamanට පැය 3ක් හරියට මැනේජ් කරගන්න පුළුවන්ද? අන්තිමට දැන් හිතන්නකෝ පැය 3ට සමහර වෙලාවට ළමයෙකුට සම්පූර්ණ ප්‍රශ්න පත්‍රයම ලියන්න බැරි වෙන්න පුළුවන්. නමුත් ගෙදර ආවට පස්සේ ඔයා ලේසින් ප්‍රශ්නයක් ඔයාට කරගන්න බැරි වෙලා නම් ඔයාට හරියට වෙලාව මැනේජ් කරගන්න බැරි වෙච්ච නිසා එහෙම නැත්නම් ඔයා තෝරාගත්ත ගණන් පිළිවෙල අනුපිළිවෙල හදාගන්න එකේ වරදක් නිසා නේද? එතකොට ඔයාට ඒක සෑහෙන්න පසුතැවීමක් ඇති කරනවා. හරි? ඉතින් මේ වගේ දේවල් වලින් කොහොමද අයින් වෙලා අපිට ගන්න පුළුවන්? ඒ වෙලාවේදී නේද? මේ අවස්ථාව සඳහා දැනුමට සරලන උපරිම ලකුණකට යන්නේ කොහොමද කියන කාරණාව විශේෂයෙන් පුහුණු වෙන්න ඕන එකක්. ඒක විභාගයක් වෙනුවෙන් සූදානම් වෙද්දී දැනුම කියන කාරණාවට අමතරව නේද? ඔයාගේ අනිවාර්යෙන් හැදෙන්න ඕන ස්කිල් එකක්. ඉතින් මේ පේපර් පැක් කියන එක ළමයි 2024 ලෙවල් විභාගෙදී මම පටන් ගන්නෙම ඔන්න ඒ අභිමතාර්ථයන් එක්ක. මොකද අපි දකිනවා යම්කිසි කොට්ටාසයක් ඉන්නවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එimhe අර මම කියපු කොට්ටාසෙ ඉන්න තීරු ළමයි. නැත්තම් අර ප්‍රතිඵලය අනපේක්ෂිත ලෙස මේ කියන්නේ මේ සාමාන්‍යයෙන් මැත්ස් ප්‍රතිඵලය හොඳ එකක් තිබුණාට අනිත් දේවල් වල අඩු වෙලා මොනවා හරි එහෙම වෙච්ච ළමෙක් අනිවාර්යයෙන්ම අපේ කලින් දීච්ච ප්‍රෝග්‍රෑම් එකේ කියන්නේ යා දෙසැම්බර් මාසෙ ඉඳලා ෆුල් පේපර්ස් කොහොමත් ලියන්නේ නැහැනේ. තීර ළමෙක් ගත්තොත් අදාළම නැහැ. දෙසැම්බර් මාසෙ කියන්නේ යා තීරි දන්නේ නැහැ ඒ කාලේ වෙනකොට. අර ඒ වගේ ළමයි වෙනුවෙන් නේද වැඩිම පේපර් ප්‍රමාණයක් ලිවීමේ අරමුණින් සාමාන්‍යයෙන් අපි දන්නවා ෆයිනල් පේපර් ගත්තොත් එහෙම ඕනෙම පේපරයක් දැන් පේපර් ක්ලාස් එකේ යනකොට ඕනෙම පේපර් ක්ලාස් එකක කම්බයින් මැත්ස් වලට අදාළව මාසයකට ආවරණය වෙන්නේ ෆුල් පේපර්ස් දෙකක්. ඒ කියන්නේ පියෝ පේපර්ස් දෙකක්, ඇප්ලයිඩ් පේපර්ස් දෙකක්. මේ විදිහට පේපර් 4ක් තමයි ආවරණය වෙන්නේ. නමුත් අර කියපු කැටගරිය ළමයෙකුට ඒ ප්‍රමාණය මදි. මොකද එයා විෂය දැනුම ගන්න හදන නිසා පොලිෂ් කර ගන්න හදන පේපර්ස් ඔස්සේ ඒ හින්දා එයාට හොඳටම අර කාලේ ඉතුරු වෙලා තියෙනවා. දැන් අපේ හරි සාමාන්‍ය රිවිෂන් ළමයෙකුට රැපිඩ් රිවිෂන් එකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ළමයෙකුට ඇත්තටම එච්චර කැපැසිටි ගන්න නැහැ. මොකද එයාට එච්චර වෙලාවක් නැහැ. එයාට ලොකු වර්ක් ලෝඩ් එකක් තියෙනවා මේ කාලේ කරගෙන යන්න. ඒතරට සාමාන්‍යයෙන් අර ෆයිනල් පේපර්ස් වලට සම්බන්ධ වෙලා මාසෙකට ෆුල් පේපර්ස් දෙකක් කියන එක සාමාන්‍ය පීසිබල්. ඒක කරගන්න පුළුවන් දෙයක්. නමුත් අර වගේ ළමයෙකුට ඒ වගේ දෙයක් කට වඩා වැඩි දෙයක් කිරීමේ හැකියාව තියෙනවා. මොකද දැන් ගිය අවුරුදු කීපේ මම දැකපු දෙයක් නේද? අපෙන් ගොඩක් ළමයි ඉල්ලන දෙයක්. ඒතර ඒ ඔස්සේ ඒ ඉල්ලීමත් එක්ක නේද
ෆයිනල් පේපර්ස් 5ක්. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම ෆුල් පේපර්ස්, ඒ කියන්නේ සම්පූර්ණ A level ආකෘතියට තියෙන රචනා ප්‍රශ්න 7ක් තියෙන, කෙටි ප්‍රශ්න 10ක් තියෙන සම්පූර්ණ ෆුල් පේපර්ස් 5ක්. ඒ කියන්නේ ඇප්ලයිඩ් පේපර්ස් 5ක්, PO පේපර්ස් 5ක් විතර පේපර්ස් 10ක් එක මාසෙකින් ආවරණය කරන වැඩපිළිවෙලක් තමයි මේ ගෙසින් පේපර් එක කියලා කියන්නේ. right. එතකොට අපි බලමු නේද? ඒකේ මොනවද තියෙන විශේෂත්වයන් සහ කොහොමද ඒකේ process එක, ඒ කියන්නේ ඕගලන්ට කොහොමද මේකේ මේ සම්බන්ධ වෙලා ඉස්සරහට මේ වැඩ ටික කරගෙන යන්න පුළුවන් කියලා. එතකොට මේකේ ළමයි විශේෂත්වය ගැන කියනවා නම් දැන් ඔයගොල්ලෝ දකින්න ඇති අපි 2025 විභාගය වෙනුවෙන් 2024 ප්‍රශ්න පත්‍රය සම්පූර්ණයෙන්ම විවරණය කරලා තියෙනවා. ඒක ඔය වෘත්ති චලිතය වගේ ගණන්. නිකන් මම කියන්නේ උදාහරණයකට වගේ. හරිද? ඒ වේ ඔයගොල්ලෝ දකින්න ඇති විවරණ කරද්දී අපි කියන යම් කිසි දේවල් ටිකක් තියෙනවා. මෙන්න මේ වගේ දෙයක් ඊළඟ අවුරුදු වල එන්න පුළුවන්. දැන් ඒක මම කියන්නේ වෘත්ති චලිතය ගානෙම හිම්පිටිම වෙලා තිබ්බා. තව ඒ ගණන් කීපයකදීම මම මේ මෙදා ගන්න විවරණ දාන කොටත් දැම්ම අපේ ගෙසින් පේපර් එකක් වල තීච්ච දේවල්. ඒවා කොහොමද විභාගයට බලපෑවි කියලා මම ඔය විවරණ දාද්දිත් ඔය බහුපක්ෂිත ගාන හිම දාලා ඇති. මොකද ඒක අර පුනරාවර්තී සාධකයක් එක්ක අවකලනීය භාවිතයේ ගානක් තිබුණා. ඒකේ හිම් පිටින්ම අපේ ෆයිනල් පේපර්ස් වල තිබුණා. ඒක ළමයි එහෙම අරුමයක් නෙමෙයි. සාමාන්‍ය මේ මගේ විතරක් නෙමෙයි. හරිද? ලංකාවේ වෙන බොහෝමයක් ගුරුවරුන්ගේ පේපර්ස් වල තියෙන දේවල් A-level පේපර් එකට ගෑවෙනවා. මොකද ඉතින් ඒ තියෙන දේවල් වලින් එපෑන්න වැඩි වෙලා තියෙන ඔයාට හිමුණා කියලා විශේෂ වාසියක් එන්නෙත් නැහැ. හරි? ඔයාට වෙන්නේ ඔයා ඒක හරියට පේපර් එක විවරණය කරගෙන තියෙනවා නම් ඒ ගුරුවරයෙක් ඇසුරේ එක මේ ඉගෙනගෙන තියෙනවා නම් හරියට. එතකොට ඔයාට ඒ තර්කානුකූල මට්ටම පහු කිරීමත් එක්ක ඔයාට ඒ වයිබ් එකේ යන ගානක් විභාගෙ දෙල මොනොත් ඔයාට අර කලින් ගිය කවුරු හරි ගියක පාරක යනවා වගේ එහෙම දැනීමක් එනවා. ඒ කියන්නේ ඔයාට හරි පහසුවෙන් ගාන හදාගෙන යන්න පුළුවන් වෙනවා. අන්න ඒ වගේ ඒක ඔයා දන්නෙත් නැහැ එහෙම ගානක් ඔයා හදලා තියෙන මෙන්න මේ තැනදී කියලා. ඔයා එහෙම ගණන් පාඩම් කරගෙන ඉන්නේ නැහනේ. නේද? නමුත් වෙන්නේ අර ඒ තර්කානුකූල මට්ටම පහු කරගෙන ඒක අර මොලේ එකපාරක් ඒකට ඒ ප්‍රදේශය හරහා ගිහිලා තියෙන නිසා ඔයාට පහසුවක් ඇති කරනවා. එතකොට දැන් මම විවරණ කරද්දි සාමාන්‍යයෙන් කියලා මෙන්න මේ වගේ ප්‍රශ්නයක මේ වගේ දෙයක් වෙන්න පුළුවන් ළමයි ඉස්සරහට කියලා. නමුත් දැන් එතනදි කියනවා විතරයිනේ. එතනදී අපිට ඒක ප්‍රශ්නයක් බවට ඒ තියෙන සිතුවිල්ල පරිවර්තනය කරන්න බෑනේ. මොකද ඒ අපි කරන්නේ විභාග ප්‍රශ්නයක් විවරණය කිරීම. නමුත් දැන් මම ගොඩක් වෙලාවට පේපර් ක්ලාස් එකේදී කරන්නේ ඒ වගේ එන සිතුවිලි ටික නේද? අපි ප්‍රශ්න වලට පෙරලනවා. නැත්නම් ඒ වගේ ප්‍රශ්න දැන් අපි පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර තියෙනවා 80 ගණන් වල 90 ගණන් වල ගණන්. ඒවා දැන් යන විභාග වයිබ් එකට ගැලපෙන්නේ නැති වුණාට අපිට පුළුවන් ඒකේ තියෙන මේන් ස්ට්‍රක්චර් එක අරගෙන ඉවරලා නේද? ඒක දැන් යන විභාග වයිබ් එකට සකස් කරන්න පුළුවන්. ඒ සංකල්පය යොදාගෙන. අන්න ඒ වගේ ගොඩක් වෙලාවට අපි ඒ කියන්නේ පේපර් ක්ලාස් එකේ පේපර් නිර්මාණය වෙන්නේ. එතකොට ඒකත් එක්ක සෑහෙන හැකියාවක් කලින් අවුරුදු වල වෙලා තියෙනවා. ඒ කියන්නේ ඒක ළමයි මේ ප්‍රූව් කරලා තියෙනවනේ. ඒක ඔප්පු වෙච්ච දෙයක් නේ. නේද? කලින් ඔයගොල්ලෝ විවරණ බලද්දී දැන් 2025 වෙනුවෙන් විවරණ අපි දාන්නේ 2024 විභාගයේ ප්‍රශ්න පත්‍රය විවරණ දාන 25 විභාගයට කලින්නේ. ඒතකොට ඒ කාලෙදි ළමයි අපි පේපර් එක මොකක්ද කියන දේ දන්නේ නැහැ. නමුත් ඒකේ කියන දෙයක් කෙලින්ම 25ට බලපෑවා නම් අර ඒ විදිහට අපිට ගන්න පුළුවන්. ඒකට 26 වෙනුනොත් අපිට ඒ වගේ දෙයක් කරන්න පුළුවන්. ඒතකොට ඔය පේපර් පැක් කියන දේ ළමයි ඒ සංකල්පය ආරම්භ වෙන්නේ උතන්දී. හරි? ඒ වගේ පේපර් නිර්මාණය කරද්දී ඊට පස්සේ පසු කාලීනව අපි අඳුර ගන්න ළමයි නැත්තම් සිලබස් එක ඉවරීමත් එක්ක තීර ළමයින්ට මේ අවශ්‍යතාවය ඇතිවීම ඕකත් එක්ක තමයි මේ පේපර් ක්ලාස් එක පටන් ගන්න. අනිත් එක දැන් මේකේ තියෙන විශේෂත්වය තමයි ළමයි මේක නිකන් ඔයගලන්ට අර පේපර් එක දෙනවා ඊට පස්සේ ඒකට දාලා මාකින් එකක් දෙනවා. එහෙම සීන් එක යන එකක් නෙමෙයි. එහෙම කළා ඔයාගේ තියෙන අඩුපාඩු හදන්න බෑ. අඩුපාඩු කියන්නේ මොනවද? ඔයාට සමහරලාට පේපර් එකේ ඕවරෝල් පේපර් එක ගත්තාම ගණන් තෝරගන්න ඕන පිළිවෙල මොකක්ද? ඒ කියන්නේ තමයි ඒක ගැන ඔයාට එක්ස්පීරියන්ස් එකක් තියෙන්න බෑ. ඊට පස්සේ හරි ප්‍රශ්න පහ තෝරගත්තා කියනකො දැන් තෝරගන්න තියෙන්නේ රචනා ප්‍රශ්න පහනේ. ප්‍රශ්න පහ තෝරගත්තට පස්සේ ඒක කරන අනුපිළිවෙල මොකක්ද? ඊට පස්සේ සාමාන්‍ය මුළු ඕවරෝල් පේපර් එකේ ඒ කියන්නේ ඔයාට පැය 3 තියෙනවා. ඔයාට සමහරලාට හිතන්නකෝ පැය 3න් මුළු පේපර් එක කරන්න බෑ කියලා. නමුත් ඔයා අමාරු ගානක් අස්සේ දඟලලා ඔයාට නොගැලපෙන ගානක් අස්සේ දඟලලා වෙන ගානකට තියෙන වෙලාව සමහරලාට ළමයි ව්‍යාකූල කර ගන්නවා. ඒ අත්දැකීම් නැතිකමත් එක්ක එන දෙයක්. සමහරලාට දැන් ඔය 2023 මට මතකයි අවකලනය ගන්නර පොඩි වෙනසක් නියත ටිකක් දාලා වෙනස් කරලා තිබ්බා. ඒ අවුරුදු මුල් වතාවට. ඊට පස්සේ අවුරුදු වලත් ඒක ආවා. නමුත් ඒ වගේ අර චුට්ටි වෙනසක් නිසා ළමයි සෑහෙන ව්‍යාකූල වුණා. මේ වගේ වල වලින් ඔයා අයින් වෙලා ඔයාට පුළුවන් වෙන්න ඕනේ එන ඕනෑම තත්වයක් යටතේ නේද වෙන්න පුළුවන් උපරිමයෙන්. ඒ කියන්නේ ලකුණු ඔප්ටිමයිස් කරනවා කියන දේ. ඒ වෙලාවේදී ඔයාට ගන්න පුළුවන් උපරිම ලකුණු. ඔයාගේ දැනුමට සලන උපරිම ලකුණු ගන්නවා කියන තත්ත්වෙට එන්න ඕනේ. ඉතින් ඒකට නේද අනිවාර්යයෙන් මේ පේපර් එක ගුරුවරයෙක් යටතේ විවරණය වෙන්න ඕනේ. ඒ කියන්නේ ලියන්නම් වාලේ හොයේ පේපර් ලිව්වායි කියලා නේද? ඕගොල්ලන්ගේ ලකුණු වැඩි වීමක් වෙන්නේ නැහැ. ඒක තමයි මගේ තියෙන අත්දැකීම. ඒතකොට අනිවාර්යයෙන්ම ඔයා වෙන්න ඕනේ මොකද්ද? ඔයා ඒක ගුරුවරයෙක් කරන විවරණයක් බලන්න ඕනේ. ඒතකොට දැන් ඒ අරමුණින් මම දැන් YouTube එකේ විවරණ කරනවා වගේම අපේ පේපර් ක්ලාස් එකේ හැම පේපර් එකක් වෙනුවෙන්ම සාමාන්‍ය රචනා ප්‍රශ්න 7න් 5කට එහා ප්‍රමාණයක්. ඊට පස්සේ කෙටි ප්‍රශ්න 10න් 7ක් විතර සම්පූර්ණයෙන්ම ලකුණු දෙන විදිහත් එක්ක විවරණය කරනවා. දැන් අපි ඔයගලන් පේපර්ස් බලලා දෙනවා මම මේ process එක කියන්න. හරි? නමුත් ඒ කෙසේ වෙතත් ඒ හැම ප්‍රශ්නයකම ලකුණු දෙන විදිහත් එක්ක මම ආයිසරයක් විවරණයක් කරනවා. ඒතර පැය 4ක වගේ එක පේපර් එකකට විවරණයක් තියෙනවා. ඒක ඔයගලන්ට අපේ වෙබ්සයිට් එක හරහා හැම පේපර් එකකටම දාලා ලබා ගන්න පුළුවන්. ඒ වගේම අනිත් ප්‍රශ්න වලටත් සියල්ලට
සාමාන්‍යයෙන් මාකින් එකක් දෙනවා. මාකින් එකක් කියන්නේ ලේසි ප්‍රශ්න වලට සමහරලාට දැන් අපි පේපර් එකට දානකොට ළමයි අර වගේ නේද? එහෙම අරමුණු වලින් නෙමෙයි සමහරලාට ළමයෙකුට ලකුණු ටිකක් දෙන්න. ලකුණු බිඳුව අඩු කරන්න අර දෙපැත්තෙම ළමයි ලකුණු අඩු මේ වෙන්න එපා. එහෙමනොත් මේ මධ්‍යයන්ෙන් සම්මත අපගෙන හරි තත්ත්වවල තියාගන්න පුළුවන්. දැන් ඔයගොල්ලෝ දන්නා පේපර් එකක් හොඳ පේපර් එකක් කියන්නේ සාමාන්‍ය මේක බෙල් කර්ව් එකේ කියන්නේ සම්මත ප්‍රමත වක්‍රයේ තියෙන්න ඕනේ. ඒ විදිහට තමයි පේපර් නිර්මාණය කරන්නේ. එතකොට අතිශය ලේසි වෙන දාපියොත් තියෙනවා. සමහරට ඔයාට ඒවා අමාරු වෙන්න පුළුවන්. ඒ හින්දා අපි ඒ ගණන් වලට අදාළව හොඳට විග්‍රහ කරපු මාකින් එකක් දෙනවා. සහ මම අර කිව්වා වගේ සියලුම ප්‍රශ්න අනිත් ප්‍රශ්න ටික ඒ කියන්නේ රචනා ප්‍රශ්න 7න් 5ක් සාමාන්‍යයෙන් කෙටි ප්‍රශ්න 7ක් විතර මම සම්පූර්ණයෙන් මේකේ මොනවා හරි පොයින්ට් එකක් තියෙන දේවල් ටික සියල්ල විවරණය කිරීම සිද්ධ වෙනවා. ඒතර ඔයාට ඒ තියෙන අඩුපාඩු ටික ඒ කියන්නේ ගානක් හදද්දී මිස් වෙන ඔයාට අත්‍යවශ්‍ය තර්ක සමහර සීමා ගණන් තියෙනවා. ඔයා හිතාගෙන ඉන්නවා ලකුණු 25ක් ආවා කියලා. ඒ කියන්නේ උත්තරේ ආපු නිසා. නමුත් සමහරවල් ඇත්තට මේ ගානේ තිබිලා තියෙන ලකුණු 15යි. හරි ඒ කියන්නේ ඔයා සැහැණ තර්ක මිස් කළා. නැත්නම් රචනා ප්‍රශ්න වල සම්මිතිය වගේ තර්ක ඔයගොල්ලෝ මිස් කරනවා. ඒකත් එක්ක ඔයගලන් ලකුණු 5 10 විදිහට සමහරවල් ලකුණු 20ක් 30ක්. ඒ කියන්නේ 20ක් කියන ළමයි කම්බයින් මැත්ස් වල එක ලකුණක්නේ. ඔයගේ සැහැණ ලකුණු ප්‍රමාණයක් මිස් වෙනවා. ඒ වගේ මිස් වෙන තැන් මොනවද? ඊට පස්සේ ඔයාට නොගැලපෙන ප්‍රශ්න තෝරාගෙන ඒවා සාමාන්‍යයෙන් මුලින් අරගෙන ඉවරලා නේද? ඒවෙන් ඔයා සැහැණ ලකුණු ප්‍රමාණයක් නැති කර ගන්නවා. ඒ කියන්නේ වෙන ගානක ගන්න තියෙන ලකුණු ඔයා ගණන් බබා කරන්න ගිහිල්ලා මොකද කරන්නේ? මුලදී ගන්න ගාන සැහැණ වෙලාවක් හදනවා. ඉතින් ඌෙන් අපි අයින් වෙන්නේ කොහොමද? ඒකට හොඳ ට්‍රේනින් එකක් ගන්න ඕනේ. ඒ වෙනුවෙන් තමයි නේද මුලින්ම 2024 මේක පටන් ගන්න. මොකද දැන් අර මම කිව්ව කොටාසෙට විශේෂයෙන් අපි තීර ළමෙක් ගත්තොත් එයාට දෙසැම්බර් මාසෙ ඉඳලා නේද? ඒ කියන්නේ විභාගයට මාස 10ක වගේ 8ක වගේ කාලයක ඉඳලා එයාට පුල් පේපර්ස් ලියන්න බෑනේ. ඒතර ඒ වගේ ළමයි ඒ වගේම ප්‍රතිඵල ආවට පස්සේ අර වගේ සුළු අඩුවීම් වෙලා නේද? ඒ නිසා ශනිකව තීරණය කරන ළමයි නැවතවරක් ආපහු ලියන්න. මොකද මේ වගේ කට්ටියකට අනිවාර්යෙන් මෙදා ගමන ගිය අවුරුදු දීච්චේ ඒක B එක රැක ගන්න ඕනේ වගේම ඊට වැඩිය හොඳ විශ්වාසයකින් විභාගයට යන්න. ඉතින් ඒක හින්දා අපේ අර සාමාන්‍යයෙන් ලියන පේපර් ක්ලාස් එකේ තියෙන පේපර් ටික නේද? ඒ වැඩියට ප්‍රමාණවත් නොවන නිසා තමයි එතකොට මේ පේපර් එක ස්ටාර්ට් කරන්නේ. එතකොට මේක මේ වෙනකොට ළමයි 2026 විභාග වෙනකොට වෙනම ලෙවල් එකකට ගේන්න අපිට පුළුවන් වෙලා තියෙනවා. මොකද දැන් මේ වෙනකොට 2024 ළමයි ඇත්තටම මට පේපර් මාක් කරලා දෙන්න හැකියාවක් තිබුණෙත් නැහැ. පේපර් 24ක් තිබුණේ. එතකොට 2025 අපි පේපර්ස් 30ක් ලෙවල්ස් 3කට ගෙනාවා. දැන් මේ ගමනත් දැන් හැබැයි ගිය අවුරුද්දට සාපේක්ෂව මෙදාගෙන මාසයක වගේ අඩුවක් තියෙනවා. නමුත් දැන් මෙදා ගමනත් අපි පේපර්ස් 30ක් ක්‍රියාත්මක කරනවා. ඒතකොට පුල් පේපර්ස් 15ක්. හරි. එතකොට මාස 3ට පුල් පේපර්ස් 5 බැගින් කොටස් 3ක් විදිහට තමයි මේක යන්නේ. ඒකේ ළමයි අර පළවෙනි පේපර්ස් ටික ලේසි, ඊළඟ පේපර්ස් 10 අමාරු. එහෙම සීන් එකක් නැහැ. ඔක්කොම එක මට්ටමේ ඒවා. ඒතර ඕගලන්ට අවශ්‍ය පරිදි ඒක ආවරණය කරගන්න පුළුවන්. ඒතර දැන් මම ඉස්සරහට කතා කරන්න ළමයි මේකේ process එක ඉස්සරහට කොහොමද ගලාගෙන යන්නේ කියලා. එතකොට මේ process එක සම්බන්ධයෙන් ඔයගලංග දැනුවත් කරනවා නම් මුලින්ම දැන් මම මේ වීඩියෝ එක YouTube එකට රිලීස් කරනවා කියන්නෙම අපි process එක පටන් අරගෙන තියෙනවා. ඒතර ඔයගලන්ට පුළුවන් පල්ලෙහා description එකේ දාලා තියෙන නැත්නම් පල්ලෙහා ඔයගලන්ට පෙන්නනවත් ඇති දැන් 075 074 64 33 අපේ management team number එක. ඔයාලට පුළුවන් ඒක සම්බන්ධ කරගෙන ඉස්සරහට කොහොමද මේ වැඩ පිළිවෙල යන්නේ, ඔයා කොහොමද මේක සම්බන්ධ වෙන්නේ ඒ කාරණා ටික දැනගන්න. හරි. ඒ වගේම අපේ lskcommat.lk කියන වෙබ්සයිට් එකේ ප්‍රොෆයිල් එකක් හදන්න පුළුවන්. ඉස්සරහට පේපර් පැක් එකත් එක්ක සම්බන්ධ වීමත් එක්ක ඒක ඇක්ටිවේට් වෙලා නේද සම්පූර්ණයෙන් විවරණ ටික පිළිවෙලට අපි දාන ෂෙඩියුල් එකත් එක්ක ඇක්ටිව් වෙන එක මාකින් ලැබෙන එක සිද්ධ වෙනවා. අනිත් එක තමයි දැන් ඔයගොල්ලෝ එහෙම විස්තර අහද්දී WhatsApp message එකක් ඔයගලන්ට දාන්න පුළුවන්. එහෙම නැත්නම් කෝල් එකක් කාර්යාල වෙලාවදී. ඒ කියන්නේ උදේ 8:05 වගේ වෙලාවදී ඔයගලන්ට කෝල් එකක් දීලත් මොන හරි විස්තර තියෙනවා නම් එහෙම දැනගන්න පුළුවන්. ඒතර ඔයගොල්ලෝ මේක එක සම්බන්ධ වුණාට පස්සේ ඔයගලන්ට සියලුම papers, ඒ කියන්නේ මේකට level 1 වලට අදාළව අපි ගත්තොත් එහෙම pure paper 5යි, applied paper 5යි, speed post හරහා ඔයගලන්ට ගෙදරට ලැබෙන සලස්වනවා. සාමාන්‍යයෙන් දවස් 3ක් 4ක් වගේ කාලයක් යනකොට ඒ වැඩේ හරි. ඊට පස්සේ ඔයගලන්ට පුළුවන් අපේ online paper writing sessions ක්‍රියාත්මක වෙනවා වෙබ්සයිට් එක හරහා. සම්පූර්ණයෙන්ම ළමයි ගෙසින් පේපර් එකක් කියන ක්‍රියාත්මක වෙන්නේ අපේ මේ හොරණ තියෙන මේ හෙඩ් ඔෆිස් එකේ ඉඳලා. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම ඔන්ලයින් විදිහට තමයි මේ ප්‍රෝග්‍රෑම් එක යන්නේ. මොකද දැන් මෙච්චර පේපර් ප්‍රමාණයක් ලියද්දි ළමයි ඒක සාමාන්‍යයෙන් නැත්නම් අපේ පේපර් රයිටින් සෙන්ටර්ස් තියෙනවා කුරුණෑගල, නුවර, ඊට පස්සේ නුගේගොඩ, හොරණ. හරි. ওই හතර තමයි දැනට ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේ එකකට ගිහිල්ලා ලියනවා කියන දේ ළමයි සමහරලාට ඔයාලට මේ නගරයේ ආසන්නවම විදියට ප්‍රායෝගික නොවෙන්න පුළුවන්. මොකද මෙච්චර පේපර් ප්‍රමාණයක් ලියද්දී සමහරලාට ඔයාලට යන්න එන්න ඊට පස්සේ ගමන් විඩාව ඒකට ලෑස්ති වෙන්න යන කාලය ඔය වගේ ගත්තාම පැය 4ක් විතර සමහරලාට ඒ වැඩෙන් නාස්ති වෙනවා. හරි. ඒතර ඒක සමහරලාට ඔයාලට පේපර් එකේ නේද විවරණයක් කරගන්න තියෙන වෙලාව වෙන්න පුළුවන්. ඒතර මේ වගේ කාල රාමුවක් තුළ මේ විභාගයේ අභිමුඛව ඒක එච්චර හොඳ දෙයක් නෙමෙයි. ඔයාලට ඒක මේ කියන්නේ ඒකෙන් පුළුවන් නම් මිදිලා නේද මේ ඔන්ලයින් සීන් එකේ මේ වැඩේ කරගන්න. එතකොට ඔයාලට සෑහෙන කාලය ආයෝජනයක් වෙනවා විභාගය වෙනුවෙන්. හරි. අන්නේ අරමුණින් තමයි දැන් මම ගිය අවුරුදු වල දැකපු දේ තමයි ওই ප්‍රෝග්‍රෑම් එක ෆිසිකලි කරනවට වැඩිය සෑහෙන ප්‍රායෝගිකයි ඔන්ලයින් යන එක. එතකොට ඔයගලන්ට සති දවස් 5ක ඒ කියන්නේ සඳංගහරුව දරුණාම අනිත් දවස් 5ෙම අපි ඔන්ලයින් පේපර් රයිටින් සෙෂන්ස් ක්‍රියාත්මක වෙනවා. ඒක වෙනම සීන් එකක් ළමයි. අර සාමාන්‍යයෙන්
ෆිසිකලි පේපර් එකක් ලියනවා කියන ෆීලින් එක දෙන්නම. ඒ කියන්නේ ඔයා වීඩියෝ ඔන් කරන්න ඕනේ. අනිත් ළමයිනුත් වීඩියෝ ඔන් කරගෙන ඉන්නේ. එතකොට අනිත් ළමයි විභාගයේ පේපර් එක ලියනවා දකින්නවා. එතකොට ඔයාට එතන අවස්ථිතියක් ගොඩ නැගෙනවා. අනිත් එක අපේ ඉන්ස්ට්‍රක්ටර්ලා වෙනම ඒකට ඇලොකේට් කරලා තියෙනවා. ඊට පස්සේ ටයිමර්ස් යනවා. එයාට සම්පූර්ණයෙන්ම අර ෆිසිකලි විභාගයේ ලියනවා කියන මේ මානසිකත්වයෙන් හැදෙනවා. අපි ඒක ගැන වෙනම කතා කරමු. මොකද ඒකදී ඔයාගේ තන හදා ගන්න ඕනේ කොහොමද? මේ වැඩේ ඉස්සරහට යන්නේ කොහොමද? ඒක පළදායි වෙන්න නම් තව ටිකක් මම කාරණා ටිකක් කියන්න ඕනේ. ඒ සියල්ල මම මෙතනදී කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒක ඔයා මේ ප්‍රෝග්‍රෑම් එකත් එක්ක සම්බන්ධ වීමේදීම ඒක දැනුවත් කරනවා. කොහොමද මේවට සහභාගී වෙන්න ඕන, මොන වගේ විනයක්ද ඔයා පවත්වා ගන්න ඕනේ කියලා මේ කාරණාවෙද. මොකද මේ විනය නැත්තම් ඔයාට මේක කරගෙන යන්න අමාරුයි. අන්තිමට මේ කිසි අර වැඩ කරන්නේ නැති ප්‍රෝග්‍රෑම් එකක් වෙනවා. එහෙම වෙන්න බෑ. පේපැක් කියන්නේ හැම ළමයෙක්ම අපි වෙනම ගයිඩ් කරනවා. හරි. ඒ කියන්නේ හැම කෙනෙක් ගැනම අපි වෙනම බලනවා. මොකද ඕගොල්ලන්ගේ ප්‍රොෆයිල් එකේ අපිට බලා ගන්න පුළුවන් ඔයා කොච්චර පේපර් ප්‍රමාණයක් කම්ප්ලීට් කරලා තියෙනවද? ඔයා පේපර් සෙෂන්ස් කීයකට සහභාගී වෙලා තියෙනවද? ඒක අනිවාර්යයෙන්ම ඒ කියන්නේ එහෙම කරන්න බැරි නම් ළමයි මේකට සහභාගී වෙන්න එපා. මොකද අනිවාර්යයෙන්ම අපි හැම ළමයෙක් ගැනම වගකීමක් ගන්නවා මෙතනදී. ඒ නිසා ඒක අනිවාර්යයෙන්ම අපි බලන දෙයක්. ඊට පස්සේ ඔයගොල්ලන් පේපර් එක දැන් අපේ වෙබ්සයිට් එක හරහා ඔයගොල්ලන්ට පුළුවන් පේපර් ඒ කියන්නේ සබ්මිෂන් ලින්ක් එකක් අපි දානවා. ඒකට සබ්මිට් කරලා ඔයා ඒ කියන්නේ ඔයා පේපර් එක ලියන දවසේ ඉඳලා දවස් 7කට නොවැඩි කාලයකදී. ඒ කියන්නේ 7ක් හෝ දැන් ඔයා බදාදා පේපර් එක ලිව්වා කියන්නකෝ. ඊළඟ සතියේ බදාදා වෙන්න කලින් ලකුණු ටික සම්පූර්ණයෙන් මේ කියන්නේ ඔයාගේ ප්‍රොෆයිල් එකට ඇඩ් වෙලා තිනවා. ඔයාට ඊට පස්සේ ඔයා ලියු පේපර් එක මාක් කරපු පේපර් එක ගන්න පුළුවන්. ඒකෙන් ඊට පස්සේ ඒහා සමගාමීව මාර්ක් ස්කීම් එක ලැබෙනවා. විවරණය ඇක්ටිවේට් වෙනවා. ඊට පස්සේ ඔයාට ඒකේ අඩුපාඩු හදාගෙන ඉස්සරහට යන්න පුළුවන්. හරි. එහෙම තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. මේ විදිහට පේපර්ස් 10 මේ මාසය තුල ක්‍රියාත්මක වෙන. ඒ කියන්නේ ඒතකොට එක සතියකට පේපර් දෙක තුනක් ඔයාලා ලියනවා වෙන්න පුළුවන්. ඒක ඔයාට පහසුතාවයත් එක්ක ඔයාට අභිමත විදියට කැමති ඒ දවස් 5න් දවස් දෙකක් විතර තෝරාගෙන මේ වැඩේ කරන්න පුළුවන්. හරි. ඔයාට ඊටත් කලින් පේපර් ටික ඉවර කරගන්න පුළුවන් නම් එහෙම ප්‍රශ්නකුත් නැහැ. නමුත් සාමාන්‍යයෙන් අපි උපරිමයේ කියලා දාලා තියෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් මාසයකට පේපර් ෆුල් පේපර්ස් 5ක් ලියනවා කියන දේ. මොකද ඊටින් එහා තත්ත්වයකට ඔයාට යන්න අමාරුයි අනිත් විෂයන් දෙකත් එක්ක. ඒ හින්දා ඒක මේ සමහරවිට ඔයගොල්ලෝ මේ වීඩියෝ එක දකින්නෙත් පසුකාලීනව වෙන්න පුළුවන්. ඒතකොට ඔයාට ඒ කියන්නේ අභිමත විදිහට කරන්න පුළුවන් ප්‍රමාණය මෙතනදී ආවරණය කරගන්න පුළුවන්. ඒතකොට අර ඔක්කොම කරන්න ඕනේ ඔක්කොම කළොත් තමයි පුළුවන් වෙන්නේ. එහෙම සීන් එකක් නැහැ. මේක අර ලෙවල් 3කට කඩලා තින්නෙත් ඒකයි. සාමාන්‍යයෙන් දෙක එක ළමයාගේ තියෙන කැපැසිටි එකත් එක්ක අනිත් විෂයන් දෙකට වැඩ කරන්න තියෙන ප්‍රමාණයත් එක්ක කරන්න පුළුවන් ප්‍රමාණය සීමා වෙන නිසා ඒක ලබා දෙන පහසුවයි ළමයෙකුට ඒක ගන්න පුළුවන් වෙන පහසුවයි එක තමයි අපි කොහොම කැලේ 3කට කඩලා තියෙන්නේ. ඒතකොට ඕගලන්ට ඒකේ එහෙම අර ඒවා අන්තිම එක අමාරුයි අනිත් දෙක ලීසි එහෙම සීන් එකක් නැහැ ළමයි. ඒක විදිහට විභාගය වෙනුවෙන් ටාගට් කරපු පේපර්ස් 30ක් තමයි උතන තියෙන්නේ. හරි. එතකොට මම හිතනවා ඔයගලන්ට මේ පේපර්ස් ගැන සම්පූර්ණයෙන්ම පැහැදිලි කියලා. අනිත් එක මෙදා ගන්න තියෙන විශේෂත්වය තමයි මෙදා ගමන දැන් අපි ගිය අවුරුදු දෙකේම ළමයි සිංහල මීඩියම් පේපර් විතරයි තිබුණේ. මෙදා ගන්න ඉංග්‍රීසි මීඩියම් පේපර්ස් උත් ඔයගලන්ට ගන්න පුළුවන්. ඒක තමයි මෙදා ගන්න තියෙන විශේෂත්වය. ඒ කියන්නේ අලුතෙන් ඇඩ් වෙන කාරණාව අපේ වෙබ්සයිට් එක දැන් ඉස්සරට වැඩි මේක බල ගන්නවලා තියෙන්නේ. ඉස්සෙල්ලා අපි ඇත්තටම කියනවා නම් ඔය පේපර්ස් ටික ඔයගලන් කලෙක්ට් කරගත්තේ ඒ කියන්නේ අපේ මැනේජ්මන්ට් ටීම් එකට මැසේජ් එකක් දාලා නමුත් දැන් වෙබ්සයිට් එක කරාම මේ වැඩේ සම්පූර්ණ ප්‍රොසෙස් එක යනවා. ඒතකොට ඔයගලන්ට මාර පහසුවක් වෙනවා. ඕන වෙලාවක ඔයගලන්ගේ ලකුණු කොහොමද විචලනය වුනේ? ඒ සියල්ල ඔයගලන්ට බලා ගන්න පුළුවන්. හරි. මේ පේපර් වලට වැඩිම ලකුණු ගත්ත ළමයින් කොහොමද? ඒතකොට ලකුණු විචලනය වුනේ කොහොමද කියලා ඔයාලට ඒකෙන් බලා ගන්න පුළුවන්. ඒකෙන් ඔයාව මැන ගන්න පුළුවන්. හරි. ඒකත් එක තමයි ඉතර මිදාගමන අර වෙබ්සයිට් එකේ තියෙන බලපෑම ටිකක් වැඩියෙන් තියෙනවා. ඊට අමතරව ඉංග්‍රීසි මීඩියම් පේපර් අවශ්‍ය විදිහට ලබා ගන්න පුළුවන්. ඒක ඔයගොල්ලෝ ඒ කියන්නේ මේ මැනේජ්මන්ට් ටීම් එක කන්ටැක්ට් කරගනිද්දිම ඒගොල්ලන්ට විශේෂයෙන්ම කියන්න ඔයා මොන මාධ්‍යෙන්ද මේ ප්‍රෝග්‍රෑම් එකත් එක්ක සම්බන්ධ වෙන්නේ කියලා. ඒතර මම හිතනවා මේ සම්පූර්ණ ක්‍රියාවලිය මම පැහැදිලි කළා කියලා. එතකොට දැන් මේ මොහොතේ ඉඳලා ඔයාලට මේ වැඩේ ස්ටාර්ට් කරන්න පුළුවන්. ඔයගොල්ලන්ට පුළුවන් lskcommath.lk කියන අපේ වෙබ්සයිට් එකේ කියලා ප්‍රොෆයිල් එකක් හදන්න. ඊට පස්සේ ඒක හා සමගාමීව අපේ ස්ටාෆ් එකත් එක්ක සම්බන්ධ වෙලා ඒ වැඩේ යන්න. එතකොට දවස් 2-3 යනකොට ඔයාට පේපර්ස් ටික ඇවිල්ලා ඒ වැඩේ ක්‍රියාවලිය සිද්ධ වෙලා තියෙන්නේ. ඊට පස්සේ අපි ඔයාව වෙන වෙනම දැනුවත් කරනවා. මම අර කියපු පේපර් රයිටින් සෙෂන්ස් වලට කොහොමද සහභාගී වෙන්නේ? එතනදී පවත්වා ගන්න ඕන විනය මොකද්ද? නැත්නම් විනයක් නැතුව නේද ඔහේ පේපර් ලියන්න බෑ ළමයි මෙතන. හරි. ඒකද ඔයාට ඒක අනිවාර්යයෙන්ම මේකට සහභාගී වෙනවා නම් ඒක කරන්න පුළුවන්. අර මම කලින් කිව්වා වගේ ඒක කරන්න හැකියාව තියෙනවා නම් සහභාගී වෙන්න. අතන ඒ විදිහට තමයි මේක හදලා තියෙන්නේ. හරි. ඉතින් මේ අපි ඉස්සරහට මේ ප්‍රෝග්‍රෑම් එකත් එක්ක ඉස්සරහට මොකද්ද වෙන්නේ වැඩ පිළිවෙල කියලා ඔයගොල්ලෝ එක සම්බන්ධ වීමේදී පැහැදිලි කරන්නම්. ඒතකොට ෆයිනල් පේපර්ස් ගැන කියනවා නම් මේක අන්තිමටම කියන්න තියාගත්තේ ඒක සම්පූර්ණයෙන්ම ළමයි අපේ අර සාමාන්‍ය විදිහට පේපර් ක්ලාස් ගියේ එක. ඒක නම් ඔයගලන්ට මේ පේපර් සෙන්ටර්ස් ඇවිල්ලා ලියන්න පුළුවන් දෙයක්. එතකොට ඒකෙදී මාසෙකට ෆුල් පේපර්ස් දෙකක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් කම්බයින් මැස් පේපර් ක්ලාස් එකේ ක්‍රියාත්මක වෙන වැඩ පිළිවෙලම ඒ කියන්නේ පියුර් පේපර්ස් දෙකක් ඇප්ලයිඩ් පේපර් දෙකක් ඔයගලන්ට ලියලා ඒ ලකුණු අරගෙන රෑන්ක් කරලා ඒ සීන් එක තමයි එතනදී ක්‍රියාත්මක වෙන්නේ. හරි. එතකොට ඒක මම හිතනවා ඔයාට ලොකුවට පැහැදිලි කරන්න ඕනේ නැහැ කියලා. මොකද ඒක සාමාන්‍ය අනිත් පේපර් ක්ලාස් එකක ක්‍රියාත්මක වෙන විදිහටම නේද ක්‍රියාත්මක වෙන දෙයක් නිසා ඔයා සාමාන්‍යයෙන් ප්‍රොසෙස් එක දන්නවා. අර මම මෙතනදී විශේෂයෙන්ම ඔයගලන්ට මතක් කළේ මොකද අලුත්ම දෙයක්. ඒ කියන්නේ අපිට අනන්‍ය වෙච්ච දෙයක් නේ. ඒකට ඔයා ඒක දන්නේ නැහැ නේ මොකද්ද මේ පේපර් පැක් කියන්නේ කියලා. ඒතර ඒකේ අරමුණ මම පැහැදිලි කළේ. ඒකට ඔයාට ගැළපෙන ප්‍රෝග්‍රෑම් එකක් එක්ක සම්බන්ධ වෙලා ඉස්සරහට නේද ඔයාගේ රිසල්ට් එක බූස්ට් කරගන්න පුළුවන්. ඒ කියන්නේ
ඔයාගේ ලකුණු දැනුමට සරලන උපරිම ලකුණකදී කොහොමද විභාගෙදී ලබා ගන්න කියන කාරණාව වෙනුවෙන්ම සකස් කරපු වැඩපිළිවෙල තමයි මේවා. හරි. හොඳයි. එහෙනම් අපි මේ ඉස්සරහදී ඒ ප්‍රෝග්‍රෑම් එකත් එක්ක හම්බෙමු. හැමෝටම සුබ දවසක්.